හායි කොහොමද? ඔන්න අද අරගෙන ආවේ කාලයක් තිස්සේ මම ගේනවා කියලා පොරොන්දු වෙවී හිටපු ඇන්තෝරියම් වීඩියෝ එක. ඉතින් හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ The Diary of Life YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම මගේ ඇන්තෝරියම් කලෙක්ෂන් එක පෙන්නනවා විතරක් නෙවෙයි මං ඇන්තෝරියම් හදාගන්න විදිහ, ඉක්මනටම පැල ලොකු කරගන්න, මුල් අද්ද ගන්න විදිය, ඒ වගේම මං ඒවට දාන පොහොර එහෙමත් මං පෙන්නන්නම්. මේ අවුරුද්දේ ජූලි මාසේ ඔයාලට මතක ඇති මං වීඩියෝ එකකින් ෂෙයා කරගත්තා මට මගේ වීඩියෝ බලන අක්කා කෙනෙක්ගෙන් ආදරණීය තෑග්ගක් හම්බුණා කියලා. ඒ අක්කා මං ගාව නැති ඇන්තෝරියම් පැල ගොඩාක් මට එවලා තිබුණා. ඉතින් අපි බලමු මොනවාද ඒ අක්කා මට එවපු ඇන්තෝරියම් පැල කියලා. ඒ අක්කා මට ඇන්තෝරියම් මල් එක්ක වගේම මල් නැතුවත් එවලා තිබුණා. මම මේ මුලින්ම පෙන්නන්නේ මල් එක්ක තියෙන ඇන්තෝරියම් පැල ටික. ඒ ලස්සන ලාදම් පාට ඇන්තෝරියම් වර්ගය තිබුණා. ඊට පස්සේ ආය මේ තියෙන්නේ කොළ පාට මල් තිබුණු ඇන්තෝරියම් වර්ගයක්. ඒකේ හැබැයි පොහොට්ටුවක් තියෙනවා. ඒ පොහොට්ටුව රෝස පාටයි. පරණ මල් ටික කොළ පාටයි. ඊළඟට ඒ අක්කා මට එවලා තිබුණා මේ විදිහේ කළු ඇන්තෝරියම් පැලයකුත් බ්ලැක් නයිට් වර්ගයෙන්. කළු පාට වගේම මට කොළ පාට ඇන්තෝරියම් පැලයකුත් එවලා තිබුණා. මේ තියෙන්නේ ඇබ්සලූට් ග්‍රීන් කියන වර්ගයේ පැලයක්. මේ පැල තාම පොඩිනේ, ලොකු වෙන්න මේවල මල් ලස්සනට හැදෙනවා ලොකුවට. ඊළඟට මේ තියෙන්නේ රැපිඩෝ කියන වර්ගයේ ඇන්තෝරියම් පැලයක්. හරි ලස්සනයි ඒකේ මලත්. ඔන්න ඔය ටික තමයි මට මල් එක්ක හම්බ වුණු ඇන්තෝරියම් ටික. මල් එක්ක හම්බ වුණු ඇන්තෝරියම් කොට තමයි මේක. මේ තියෙන්නේ මල් නැතුව හම්බ වෙච්ච ඇන්තෝරියම් පැලගොඩ. ඒ අක්කා කිව්ව විදියට මට දේශීය වර්ග වගේම තව ගොඩක් වටින බැංකොක් වර්ග එහෙමත් එවලා තිබුණා. ඒ අක්කාගේ මිදුලේ ෆොටෝස් මට එව්වා. හරිම ලස්සනයි ඇන්තෝරියම් කලෙක්ෂන් එකක් තියෙනවා ලොකු. මට ඇත්තටම ගොඩාක් පුදුම හිතුණා මේ වගේ පැල ගොඩාක් මට එව්වට පස්සේ ඒ අක්කා ගාව ගොඩාක් තියෙන නිසා තිබ්බ වැඩිපුර පැල ටික මට එවලා තිබුණේ මේ විදිහට. හරිම සතුටුයි ඉතින්. ගොඩාක් ස්තුතියි අක්කේ. ඒ පැල ටික මට ලැබෙනකොට මං ගාව තිබුණේ මෙන්න මේ වගේ හරිම චූටි කලෙක්ෂන් එකක්. මං ගාව වැඩිපුරම තිබුණේ දේශීය වර්ගයේ රතු ඇන්තෝරියම් එක. ඒ අස්සෙන් එහෙන් මෙහෙන් තව ලැබුණු පැල ඒ වගේම මං සල්ලි වලට ගත්තු ඒවත් තිබුණා ඔතන. අලුතින් ලැබුණු පැල සේරටම පෝච්චි අරගෙන ඒවට වගා මාධ්‍ය හදාගන්න එහෙම මට ගොඩක් කල් ගියා. පොල්ලෙලි සල්ලි වලට ගන්න තියෙන තැනක් මම හෙව්වා. හැබැයි මට හම්බුනේ නෑ අපේ ගමේ. අන්තිමට මට පොල්ලෙලි ඔක්කොම අතින් කපා ගන්න සිද්ධ වුණා මේ පැල හිටවන්න. ලේසි නෑනේ එච්චර පැල ගොඩකට පොල්ලෙලි කපලා හදාගන්න එක. ඉතින් ඒ වැඩේ කරනකම් මම පැල ටික తాවකාලිකව මං ගාව තිබ්බ පෝච්චි වලම මේ විදිහට ලොකු පොල්ලෙලි එක්කම හිටවලා තිබ්බා. එකම පෝච්චියේ මේ විදිහට පොල්ලෙලි දාලා ඔක්කොම පැල ටික හිටවලා තිබ්බා එක කොටේ. ටික එහෙම ටිකක් ලොකු වෙන අතරේ මම ටික පොල්ලෙලි කපලා මේ විදිහට වගා මාතේ හදාගත්තා. ඇන්තෝරියම් හිටවන්න කලින් කහට අයින් කරන්න කියලා කියනවනේ. ඉතින් ඒ නිසා මම කෝකටත් මේ විදිහට පොඟවලා කහට අයින් කරලා ගත්තා. දේශීය වර්ග නම් මම කහට අයින් නොකර මොහේ හිටවනවා. හැබැයි ඉතින් මේ හොඳ වර්ගයේ පැල ටිකක් නිසා මම හිතුවා මේ විදිහටම කරනවා කියලා. මම පොල්ලෙලි ගොඩාක් පොඩියට කැපුවේ නෑ. මෙන්න මේ ප්‍රමාණයේ සයිස් එකට තමයි කපා ගත්තේ. පොල්ලෙලි පොඩි වෙන්න තෙතමනේ රැඳෙනවා වැඩි. මේ පැත්තට ඉතින් වැස්සක් තියෙනවනේ නිතරම. ඒ නිසා මම පොල්ලෙලි මේ ප්‍රමාණයට කපා ගත්තා. එච්චර අමාරු දෙයක්වත් නෙවෙයි මේ පොල්ලෙලි මේ විදිහට පොඟවලා කපන එක ලේසි. මේ විදිහට ලොකු පොල්ලෙලි පෙඟෙන්න දාලා ඊට පස්සේ හොඳට කැපෙන පිහියකින් කපාගෙන යන්න තමයි තියෙන්නේ පරිස්සමට. මේ තියෙන්නේ ඒ පැල අතරේ තිබුණු මුල් නැති පැල ටිකක්. ගලවනකොට මුල් නැතුව ගැලවිච්චා, මුල් අඩුවෙන් ගැලවිච්චා තමයි මේ තියෙන්නේ. වැලි මාධ්‍යයේ හිටෙව්වම ඉක්මනටම මුල් අදිනවා කියලා මම දැකලා තියෙනවා වීඩියෝස් වල. ඉතින් මම මුල් නැති මේ චූටි පැල ටික ඔක්කොම දැන් වැලි මාධ්‍යයේ හිටවන්න තමයි හදන්නේ. මම ඒකට මෙන්න මේ විදිහේ 1 day කප් තමයි පාවිච්චි කරේ. මේ විදිහට 1 day කප් වලට යටින් සිදුරු විදලා ඊට පස්සේ ගල් දාලා වැලි පුරවලා මම පැල ටික හිටව ගත්තා. පොල්ලෙලි කපන අතරේම මම ඇන්තෝරියම් වලට පොහොරකුත් හදාගත්තා. මේ තියෙන ගිනිසීරියා කොළ එක පැතිවල වෙන නම් කියනවා මේ පැල වර්ගෙට. මේවා ඇන්තෝරියම් වලට විතරක් නෙවෙයි හැම පැල වර්ගයකටම දානවා පොහොර විදිහට.
මම දැක්ක ඇන්තූරියම් වලට විශේෂයෙන්ම මේ විදිහට කිනිසීරියා කොළ කුඩු කරලා පොහොර හදා ගන්නවා ඒ ව්‍යාපාර කරන අය. කිනිසීරියා කොළ ගොඩාක් තදව්වේ නෙවෙයි මද පවනේ මේ විදිහට ටික දවසක් වේල ගන්න. ඊට පස්සේ මේ විදිහට අතින් කුඩු කරගන්න පුළුවන් ගානට එනවා. මේ තියෙන්නේ මම මෙච්චර දවසක් තිබ්බ පෝච්චිවලම ඔහේ පොල් එලිත් එක්ක දාලා තියාගෙන හිටපු පැල ටික. මේ දවසේ තමයි අලුත් පෝච්චි ගෙනල්ලා මම ඒ ටික හිටවන්න ලෑස්ති කරේ. පැල ඔක්කොම ටික එකම පෝච්චියේ ඔහේ ඔබලා දාලා තිබ්බට ඒ ටික හොඳට මේ විදිහට පොල් එලි අල්ලගෙන මුල් ඇදලා තියෙනවා. ඔය රතු පාටට සුදු පාටට තියෙන අලුතෙන් ආපු කිරිමුල්. පොල් එලිත් ටික ටික මම අවශ්‍ය ප්‍රමාණයට කපා ගත්තා. මේ මෙතන තියෙන ටිකයි තව බාල්දිවල මම පිරෙන්න හදාගත්තා පොල් එලි. මේ තියෙන්නේ මගේ කිනිසීරියා පොහොර එක. ඊළඟට මේ තියෙන්නේ වැලි. ඔන්න ඔය ටික තමයි මම ලෑස්ති කරගත්තේ පැල ටික හිටවන්න. ඊට පස්සේ මේ විදිහට පොල් එලියකට වැලි කලවම් කරලා ඒකටම කිනිසීරියා කොළ පොහොර එකිනුත් ටිකක් කලවම් කරලා මම පෝච්චි වලට පුරව ගන්න තමයි හදන්නේ. මම මේ සයිස් පෝච්චි තමයි වැඩිපුරම ගත්තේ. පොඩි පැල ගොඩාක් ලොකු පෝච්චි වල හිටවුවාම පොල් එලිත් ගොඩාක් දාන්න වෙනවා. ඒ වගේම එතකොට පැලේ වර්ධනය අඩු වෙනවා. මොකද මුල් ඇද ඇද තියෙනවා ගොඩාක් කල් යනකම්. ඒ නිසා පැලේ ගානට හරියන්න පෝච්චි තෝරගන්න ඕනේ. ඔන්න මේ සෙට් එක හිටවලා ඉවරයි. ලොකු පෝච්චි වලත් ටිකක් හිටෙව්වා, පොඩි පෝච්චි වලත් හිටෙව්වා. මට ලැබෙනකොට තිබ්බ මල් ටික පර වෙලා සමහර ඒවා නම් තිබ්බා. සමහර ඒවල අලුත් මල් ඇවිල්ලා තිබ්බා. හැබැයි ගොඩක්ම තිබුණේ මල් නැතුව ලැබුණු පැල ටිකක්නේ. ඒ නිසා මම ගොඩාක් ආසාවෙන් ඉවසිල්ලක් නැතුව තමයි හිටියේ මේ පැලවල එන මල් මොන වගේද කියලා බලාගන්න. තිබ්බ පෝච්චි ටික හිමේ කරලා කොහොම හරි ඉඩ හදාගත්ත අලුත් පැල ටික තියන්න. කිරි හට්ටි ටිකක් හොයාගෙන ඒවා තියලා ඊට පස්සේ තමයි මම පෝච්චි තිබ්බේ. ඔයාලා දැක්කනේ මම දැම්මේ පොහොර විදිහට කිනිසීරියා කොළ විතරයි. රසායනික පොහොර මොනවත්ම දැම්මේ නෑ. මේ විදිහට හිටවලා ටික දවසක් ගියාට පස්සේ මම බිත්තරකට පොහොරක් දැම්මා. මම පැල ටික හිටුවේ සැප්තැම්බර් මාසේ. ඉතින් සැප්තැම්බර් මාසේ පැල ටික තිබ්බ විදිය තමයි මේ. වීඩියෝ එකේ අන්තිමටම බලා ගන්න පුළුවන් මේ පැල ටික දැන් තියෙන විදිහ. මේ තියෙනම වැලිවල හිටවපු පැල ටික. වැලිවල හිටවපු පැල ටිකත් සති 4ක් මාසෙකමාරක් වගේ යනකොට හොඳට මුල් දාලා හැදිලා තිබුණා. මේ තියෙන හැම එකේම අලුතින් ආපු කිරිමුල් තියෙන්නේ. මේ පැල ටික තිබ්බේ සම්පූර්ණ වැලිවලනේ. ඉතින් කිරිමුල් හොඳට හැදිලා තිබුණු නිසා මම වැලිවල තිබ්බ පැල ටික ඊට පස්සේ පොල් එලි දාලා මේ විදිහට හිටව ගත්තා. වන්ඩේ කප් වලමයි පොල් එලිත් එක්ක මිශ්‍ර කරලා හිටව ගත්තේ. ඉතින් දැන් මේ විදිහට හොඳට මුල් ඇදලා තියෙනවා පහළට. දැන් මේ ටිකත් ඉක්මනටම පෝච්චි වලට දාගන්න ඕනේ. මේ චූටි කප් වල තිබ්බ පැලවලටත් මම කිනිසීරියා කොළ ඒ වගේම බිත්තර කටු පොහොර දැම්මා. හොඳට කුඩු කරලා අරගෙන තමයි දැම්මේ. ගොඩාක් දැම්මේ නෑ, චුට්ටයි දාන්නේ. මේ තියෙන්නේ මං ඒ විදිහට පරිස්සමට ලස්සනට හදාගන්න මගේ ඇන්තෝරියම් පැල ටික. අඹ ගහක් යට හෙවනේ තමයි මේ පැල ටික ඔක්කොම තියෙන්නේ. තව මෙතන පැල අඩුයි. චූටි පැල ටික තාම තියෙන්නේ මගේ වැරන්ඩා එකේ. ඒ ටිකත් ටික ටික ලොකු වෙද්දි මම මෙතනින් තියනවා. මං ගාව තිබුණු වර්ග මං සල්ලි වලට ගත්ත වර්ග ඒ වගේම අර අක්කගෙන් මට ලැබුණු වර්ග ඔක්කොම එකට තමයි මේ තියෙන්නේ. මේ ඇන්තෝරියම් වර්ගවල නම් ටික ඔයාලා මගෙන් අහයිනේ. ඒ නිසා මං අහන්නත් කලින්ම මං දන්නේ ඒවා මං හොයාගත්තු ඒවා ටික මම නම් එක්ක දාන්නම්.
ඇන්තෝරියම් වල නම් ටික දන්න අයගෙන් අහගෙන තමයි මම ওই විදිහට ඔයාලට දැම්මේ. මම ඔක්කොම වර්ගවල ඇන්තෝරියම් මල් පිපෙනකන් තමයි බලාගෙන හිටියේ වීඩියෝ එක කරන්න. හැබැයි ඉතින් ඒකට තව ගොඩක් කාලයක් යයි. මොකද ගොඩක් පැල තාම පොඩිනේ. ඒ නිසා ඒවවල මල් එන්න කාලයක් යයි. ඒ වගේම තව සමහර පැල තියෙනවා මල් එන්න ළඟයි. මල් ආවහම මම ඔයාලට ඉස්සරහට වීඩියෝස් වලින් පෙන්නන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ ඇන්තෝරියම් වීඩියෝ එක ඉවර වෙන්නේ. ඇන්තෝරියම් වලට ගොඩක් ආස අය මගේ channel එකෙත් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් මං හිතනවා ඔයාලා වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. මොනවා හරි අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න මම රිප්ලයි කරන්නම්. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා view subscribe කරගෙනම යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉවර වෙනකන් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන මල් වීඩියෝ එකකින් හරි ඩේලොග් එකකින් හරි හම්බ වෙමු. ගිහින් එන්නම් bye bye.